parity නේ. parity bit check ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. parity bit check. නැත්තම් සිංහලෙන් මේකට කියනවා සමතා බිටු පරීක්ෂාව කියලා. සමතා බිටු පරීක්ෂාව. නැත්තම් parity bit check. ඉතින් මෙන්න මේ කරුණු ටික ඔයා දැනගන්න ඕනේ. මේ ගැන. එකක් තමයි මේක දෝෂ පරීක්ෂා කිරීමේ ක්‍රමයක්. හරිද? දෝෂ පරීක්ෂා කිරීම නැත්නම් දෝෂ හඳුනා ගැනීම. මොකද දැන් ඔය ජාලකරණය තුල දත්ත සම්ප්‍රේෂණයේදී අපිට වෙනස් වීම වෙන්න පුළුවන්. I think අන්නේ වෙනස් වීම හඳුනා ගැනීම. අපි ආපු දත්තයේද ඇත්තටම එහා පැත්තට ගියේ. ඕක දැනගන්න ඕනේ. දැන් ඕකේදී ඉස්සල්ලාම වෙන්නේ අපි දෝෂයක් හඳුනා ගන්න ඕනේ. දෝෂයක් වුණා නම්, එකක් වුණා නම් ඒක හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට පිළියම් දාන්න නැත්නම් ඒක නිවැරදි කරගන්න ඕනේ. දැන් මේක ගත්තොත් සමතා බිටු පරීක්ෂාව කියලා කියන්නේ අතරම දෝෂයක් වුණාද නැද්ද කියලා හඳුනගන්න පාවිච්චි කරන සරලම ක්‍රමයක්. ඒ නිසා මේක error detection technique එකක් කියලා කියනවා. දෝෂ අනාවරණය සඳහා යොදා ගන්න ක්‍රමයක්. හරි. ඒතර මෙතනදී මේ දෝෂ අනාවරණය කර ගැනීම වැදගත් වෙන්නේ කොයි වගේ ස්ථානයකද? ඉතින් ඇත්තටම ආනික් එක තමයි මේකේ මතක් කරන්න ඕනේ. error detection කියන එක මේ දත්ත සන්දාන ස්තරයේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. නැත්තම් data link layer එකේ. හරි. OSI ආකෘතියට අනුව OSI model එකේ data link layer නැත්තම් layer 2 data link layer function එකක්. දත්ත සන්දාන සරේ කාර්යයක්. දත්ත සන්දාන සරේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. වෙනත් ස්තරවලත් දෝෂ අනාවරණය කියන එක සිද්ධ වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් දෝෂ අනාවරණය කියන එක නැත්තම් දෝෂ පාලනය කියන එක ප්‍රධාන කාර්යයක් බවට පත් වෙන්නේ දත්ත සන්දාන සරේ. එතකොට මේ දෝෂ අනාවරණය නැත්තම් දෝෂ සාමාන්‍ය පොදුවේ කියන්නේ දෝෂ පාලනය කියලා. ඒ දෝෂ පාලනය කියන කතාව ඇතුලේ එක දෙයක් තමයි දෝෂ අනාවරණය. අනාවරණය කරගත්තට පස්සේ තමයි දෝෂ නිරාකරණය කරන්න තියෙන්නේ. නැත්තම් errors correct කරන්න තියෙන්නේ. හරිද? දැන් මේක කොයි වගේ තැනකදීද වැදගත් වෙන්නේ? ඒක අතරම වැදගත් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් දත්ත සන්දාන ස්තරයෙන් සහාය දක්වන්නේත් සංනිවේදනයක් විදියට node to node communication එකකට නැත්තම් node to node අතර දත්ත සම්ප්‍රේෂණයකට. නැත්තම් ඒක hop to hop communication එකක් කියලා කියනවා. නැත්තම් පිම්මෙන් පිම්මට දත්ත සම්ප්‍රේෂණයක් කියලා කියනවා. ඔය දත්ත සන්දාන ස්තරයේ කාර්යයන් මගින් ප්‍රධානම සහාය දක්වන්නේ ඔය කියන node to node communication එකට. ඉතින් මේ node to node communication එක කියන්නේ මොකක්ද? අපි දැන් මෙහෙම ගත්තොත් මේක නම් දත්ත යවන පරිගණකය. ඔතනින් පස්සේ සාමාන්‍යයෙන් අපි අර සංවේදන ජාලය තුල ඊළඟට අතරමැදි උපාංග විතර සලකන්නේ මේ වගේ routers. routers වලින් මාරු වෙවි
මේක ගමනාන්තයක් කරා යනවා. මෙන්න මේ ගමනාන්තයක් කරා යන ගමනේදී දත්ත හුවමාරු වෙන ඕනෑම උපාංග දෙකක් ගත්තොත් ඒවා ඕනෑම උපාංග දෙකක් කියන්නේ ඇත්තටම මේ අර යම් උපාංගෙට පස්සේ ඊළඟට යවිය යුතු උපාංගය මොකක්ද කියලා අර කලින් උපාංගෙන් තීරණය කරනවා. ඊට පස්සේ ඒ උපාංගයට අදාළ MAC address ඒක නැත්නම් IP address එකක් ඒ වගේ දෙයක් ගහනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ යවනම නැත්නම් පළවෙනි යවන්න යා ඉස්සලාම මේ අන්තිමටම ලැබෙන්න ඕන උපාංගයේ IP ලිපිනේ ගහනවා. ඊට පස්සේ ඊළඟට ලැබෙන්න ඕන උපාංගයේ MAC එක ගහනවා. ඊටත් පස්සේ ඊළඟට අතරමැදි උපාංග වලින් සාමාන්‍යයෙන් කරන්නේ ඊළඟට දත්තේ ලබන්න ඕන උපාංගයේ MAC එක ගහනවා. සාමාන්‍ය MAC address වලින් තමයි ඊළඟට යන්න තියෙන උපාංගයට යන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ යන ගමනේදී අපි ගත්තොත් එහෙනම් මෙතනින් මේ උපාංගයට මෙතනින් මේ උපාංගයට අන්නේ සිදුවන දත්ත සම්ප්‍රේෂණය. මෙතනින් මෙතෙන්ට යන එක ගත්තොත් එහෙම ඒක කියන එක පින්මක් කියලා. ඒ වගේම ආපහු මෙතනින් මෙතෙන්ට ගත්තොත් එහෙම ඒකත් තව පින්මක්. මෙතනින් මෙතෙන්ට සිදුවන සම්ප්‍රේෂණය ඔන්න පින්මෙන් පින්මට සම්ප්‍රේෂණයක් නැත්තම් නෝඩ් ටු නෝඩ් කමියුනිකේෂන් එකක්. ඒක නැත්තම් හොප් ටු හොප් කමියුනිකේෂන් එකක්. ආපහු ඊට පස්සේ ආ මෙතනින් මෙතනට ගත්තොත් එimhe ඒකත් නෝඩ් ටු නෝඩ් කමියුනිකේෂන් එකක්. නැත්තම් හොප් ටු හොප් කමියුනිකේෂන් එකක්. හරිද? ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි අපි ඔය නෝඩ් ටු නෝඩ් කමියුනිකේෂන් එකක් කියලා කියන්නේ. දැන් මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකොට අතරමැද්දේ මේ මාධ්‍යයක් හරහා ගමන් කරනවා. අන්නේ මාධ්‍ය හරහා ගමන් කරද්දි මෙන්න මේක හරහා ගමන් කරද්දි සමහර විට මෙතනින් ආපු data එක මෙතෙන්ට එද්දි මේ මාධ්‍යයේ තියෙන යම් ප්‍රශ්න ඒ වගේම බාහිරින් මාධ්‍යයට බාහිරින් ඇති වෙන්න පුළුවන් යම් බාධා මේ වගේ දේවල් නිසා අතරමැදදී වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනස් වීම නිසා මෙතනින් යාවපු එකම නෙමෙයි මෙන්න මෙයාට ලැබෙන්නේ. අන්න එතකොට මෙයාගේදී පරීක්ෂාවට භාජනය වෙනවා. මේ අතරමැදදී මෙයා එවපු එකමද ආවේ කියලා. අන්න එතනදී කරන පරීක්ෂාවක් තමයි අපි මේ parity bit check කියලා කියන්නේ. එතනදී අර කලින් කෙනා එවපු data එකේ මොකක් හරි වෙනසක් වුණාද කියලා දැනගන්න කරන සරලම පරීක්ෂාවක් තමයි. ඊටාම සරල පරීක්ෂාවක් තමයි parity bit check කියලා කියන්නේ. ඉතින් අතන මේ දෝෂ අනාවරණය කියන්නේ මෙන්න මේ වගේ ළඟ උපාංග දෙකක් අතර සම්ප්‍රේෂණයේදී සිදු කෙරෙන කාර්යයක්. හරි ඊට පස්සේ ආපහු පාරක් මෙයා ඒකේ දෝෂ තියනවද නැද්ද කියලා බලලා දෝෂ තිබ්බොත් සාමාන්‍යයෙන් කරන්නේ ඒ ලැබිච් එක ඩිස්ට්‍රොයි කරනවා ඒක විනාශ කරලා ආපහු නැවත වතාවක් මෙයාගෙන් දත්ත ඉල්ලනවා නැත්තම් රීට්‍රාන්ස්මිට් කරන්න කියලා කියනවා. එතකොට ආයත් පාරක් ඉදින් මෙතනින් මෙහාට data එකක් එනවා. එතකොට ඒක හරි වුණොත් එහෙම අන්න ඒක නිවැරදි කියලා මෙයාට තේරුණොත් එතකොට මෙයා ට්‍රාන්ස්ෆර් කරනවා ඊළඟ නෝඩ් එකට. හරිද? මෙතනින් මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒකත් ආපහු නෝඩ් ටු නෝඩ් කමියුනිකේෂන් එකක්. මෙතනින් මෙතෙන්ට එකත් නෝඩ් ටු නෝඩ් කමියුනිකේෂන් එකක්. අන්න එතනදිත් ආපහු ඊළඟට ඉන්න රිසීවර් මෙන්න මෙයා. හරි? මෙයා ගත්තොත් මෙයාත් මොකද කරන්නේ? අර කලින් කළා වගේම පරීක්ෂාවක් කරනවා. ඊට කලින් කෙනා කියන්නේ මෙයා. මෙයා එක මද මෙයාට ලැබුණේ කියලා බලන්න. හරිද? එතනින් මෙන්න මෙතනින්ලා මෙතෙන්ට වෙච්ච එකත් අපි කියන්නේ node to node communication එකක්. නැත්නම් hop to hop communication එකක්. හරිද? ඉතින් මේ වගේ හැම node වෙන් node වලට සිදුවන දත්ත සම්ප්‍රේෂණයකදීම අර ඊළඟට දත්ත ලබන node එක මොකද කරන්නේ? ඊට කලින් node එකෙන් එවපු එක හරියටම ලැබුණාද කියලා check කරගන්න. මෙන්න මේ වගේ පරීක්ෂාවන් කරනවා. හරි? ඉතින් ඒ නිසා මේක වැදගත් වෙන්නේ. මෙන්න මේ වගේ node to node communication එකදී. ඉතින් මේකත් අපි ගත්තොත්. එතන අපි ගත්තොත් මෙතනින් මෙතෙන් වෙන එකත් ඇත්තටම ආයෙත් පාරක් node to node communication එකක්. ඒ වගේ අතරමැදෙත් එහෙම තමයි. මම මේ අවස්ථා දෙකක් විතරයි පෙන්නන්නේ. හරි. ඉතින් ඔන්නෝක දැනගන්න. හරි. මේක වැදගත් වෙන්නේ මේ මෙන්න මේ වගේ දත්ත සම්ප්‍රේෂණයකදී. ඊළඟට
මොකද්ද වෙන්නේ මේ දෝෂ තියනවා කියලා තේරුම් ගත්තොත්. ඇති බව හඳුනාගතහොත් ලැබුණු දත්ත රාමුව විනාශ කොට නැවත දත්ත එවන ලෙස දන්වයි. මෙන්න මේ කන් ටික ඔයගොල්ලෝ වැදගත් මේ ටිකත් මේකට ප්‍රවේශයක් විදියට ඔන්න දාගන්න ඕනේ. හරි. මේක ඇත්තටම දෝෂ අනාවරණය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමයක්. ඒ වගේම OSI මොඩල් එකේ layer 2 function එකක්. හරි. ඊළඟට මේක දත්ත සන්ධාන ස්තරේකාරයක්. ඉතින් කොයි වගේ අවස්ථාවකද මේක වෙන්නේ? ඇත්තටම අර node වෙන් node වලට සිදුවන දත්ත සම්ප්‍රේෂණයක තමයි මේක වැදගත් වෙන්නේ. ඒ වගේම එක් නෝඩුවකින් අනික් නෝඩුවට ගියාට පස්සේ ඒ නෝඩුවේදී ඒ ලැබුණු දත්තය පරීක්ෂා කරලා මේ තියෙන පරීක්ෂණ ක්‍රමයට අනුව ඒකේ දෝෂයක් වුණාද කියලා හඳුනගන්න try කරනවා. දෝෂයක් වුණා කියලා ඒ ක්‍රමයට අනුව තේරුම් ගත්තොත් එහෙම මොකද කරන්නේ? ලැබුණු එක destroy කරලා දාන්න නැත්නම් discard කරලා දානවා. ඊට පස්සේ ආපහු පාරක් කලින් කෙනාගෙන් නැත්නම් මෙයාගෙන් ඉල්ලීමක් කරනවා. ආයේ ඒක එවන්න කියලා රීට්‍රාන්ස්මිට් කරන්න කියලා කියනවා. ඉතින් ඔය වගේ එකක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ මෙතනදී මේ data එකක් ඊළඟට ලැබෙන කෙනෙක් කරන මෙන්න මේ parity bit check කියන එක මොකක්ද කියලා බලමු. පොඩක්. එතකොට දැන් මේ විදිහට node to node communication එකකදී දෝෂ අනාවරණය කරගන්න තියෙන්නේ මේ ක්‍රමය විතරද? parity check එක විතරද? ඒකත් අපි දැනගන්න ඕනේ. නෑ අතරම තවත් ඒවා තියෙනවා. දැන් එකක් තමයි මේක. මේක බොහොම සරලම ක්‍රමයක්. දෝෂ අනාවරණය කරගන්න තියෙන්නේ මේ ක්‍රමය විතරද? නෑ ඇත්තටම තවත් ක්‍රම තියෙනවා. අපි ගත්තොත් තව ප්‍රසිද්ධ එකක් තමයි checksum කියන මෙතඩ් එක. තවත් තියෙනවා CRC. මොන වගේ මෙතඩ්ස් තියෙනවා. ඒත් ඔයා මතක තියාගන්න ඕන. නැත්නම් checksum කියන මෙතඩ් එක මතක තියාගන්න ඇති. තවත් එකක් විදියට දැන් මේ parity check එකට අමතරව parity bit check එකට අමතරව තමයි checksum එක තියෙන්නේ. හරිද? ඒතර ඔකත් ඔන්න තවත් දෙයක්. දැන් අපි බලමු මේ parity bit mechanism එක ගත්තොත් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේ parity bit check එකේ ක්‍රම දෙකක් ආකාර දෙකක් තියෙනවා.
කියන්නේ මේ චෙක් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාර දෙකක්. නැත්නම් අපිට ඒක ක්‍රියාව යොදවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ odd parity කියන විදිය. odd parity කියන විදියයි නැත්නම් ඔත්තේ සමතා පිටු පරීක්ෂාව. අනික එක even parity. even parity කියන විදිය. ඒ කියන්නේ ඔත්තේ සමතා විදු පරීක්ෂාව අනික එක ඉරට්ටේ සමතා විදු පරීක්ෂාව. හරි. මෙන්න මේකත් ඔයාලා නෝට් ඩවුන් කරගන්න ඕනේ. එකක් මේක විතරද ඇත්තටම අපිට දෝෂ පරීක්ෂාවට මේක විතරද ක්‍රමයක් විතර තියෙන්නේ නෑ අපිට චෙක් සම් මේ වගේ මෙතන තියෙනවා මේකත් දැනගන්න ඕනේ. හරි මේ ටික නෝට් ඩවුන් කරගන්න ඕනේ. දැන් අපි බලමු odd parity mechanism එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක අතන odd parity ක්‍රමයට අපි කතා කරන දේ ඔයාට even parity ක්‍රමයටත් ගලප ගන්න පුළුවන්. ඉතින් මෙතනදී දත්ත ගත්තොත් එහෙම පිටු ආකාරයෙන් සලකා කටයුතු කිරීමක් තමයි වෙන්නේ. මොකද දත්ත සන්දානසාරයේදී ඇත්තටම මේ දත්තයට ට්‍රීට් කරන්නේ. ඒකට සලකන්නේ රාමු ආකාරයෙන්. ඒ රාමුවක් ආකාරයෙන් සලකනකොට ඒකෙත් අපි අර සාමාන්‍යයෙන් අර අර්ථාන්විතව අපිට පේන හායි හරි බායි හරි මේ වගේ ඩේටා එකක් විදිහට සලකන්නේ නැහැ. ඒක 1 zeros ගොඩක් විදිහට තමයි එතන තියෙන්නේ. ඒකෙදී අර තේරුම් ගන්න පුළුවන් රාමුවක් තුල තේරුම් ගන්න පුළුවන් දත්තයකට අයිති එකම දේ මැක්ලිපින විතරයි. ඉතිරි කොටස සාමාන්‍ය 1 0 ටිකක් තමයි තියෙන්නේ. හැබැයි මැක්ලිපින විතරක් අතරම තේරුම් ගත හැකි ආකාරයෙන් එතනදී තියෙනවා. හරි. දත්ත ස්තන්දානුසාරයේදී ගත්තොත් එහෙම. කොහොම හරි වෙලා මේ දත්තයට අයිති යම් කොටසක් ගත්තොත් නැත්නම් දත්තය ගත්තොත් එහෙම ඒ බිටු ප්‍රවාහයක් විතර සලකලා ඒකේ තියෙන බිටු 7 කොටස් වලට කඩනවා. හරි දත්තයක් අරගෙන යවන්න තියෙන ඊළඟ නෝඩ් එකට ඊළඟ ස්ථානයට යවන්න තියෙන දත්තය අරගෙන මේක බිටු 7 කොටස් බවට පත් කරලා ඒ සෑම 7කටම වරක් අලුත් බිටුවක් parity bit නමින් එකතු කරන එක තමයි මෙතනදී වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඊළඟ උපාංගයට නැත්නම් ඊළඟ නෝඩුවට යවන්න තියෙන දත්තය අරගෙන ඒ දත්තය බිටු 7 කොටස් වලට කඩලා ඊළඟට ඒ සෑම බිටු 7කටම වරක් අලුතින් බිටුවක් parity bit නමින් එකතු කරනවා. ඇත්තටම parity බිටුවත් එකතු කරාට පස්සේ එතකොට එහෙනම් බිටු 8ක් විදිහට ඒ කොටසක් හැදෙනවා. ඒ කියන්නේ බිටු 8 කැලි ටිකක් තමයි අතර මේ ඊළඟ නෝඩුවට අර පරීක්ෂාව සඳහා යෝග්‍යව යවන්නේ. පරීක්ෂාවට ගැලපෙන විදිහට යවන කොටසක් ගත්තොත් ඇත්තටම බිටු 8ක කොටසක් කියලා කියන්න පුළුවන්. ඒ සෑම බිටු 8ක් ගානෙම ඊළඟ නෝඩුවේදී ඊළඟ නෝඩ් එකේදී පරීක්ෂාවට භාජනය වෙන්න ඕනේ. මේ කරන දේත් එක්ක හරි parity බිටුව එකතු කිරීමත් එක්ක ඇත්තටම ගත්තොත් මේ ඊළඟ උපාංගයේදී බිටු 8 කැලි කරලා මේ බිටු 8ක් ගානේ පරීක්ෂාවන් සිද්ධ වෙන්න ඕනේ. හරි ඔන්න ඔය දේ දැනගන්න ඕනේ. ඒක odd parity වලට විතරක් නෙමෙයි ඒක even parity වලටත් ඒක එහෙමම අදාළයි. මොකද්ද වෙන්නේ? බිටු 7 බැගින් වෙන් කරගන්නවා යවන කෙනාගේදී. ඒ 7 කැලි වලට සමතා බිටුවක් නැත්නම් parity bit එකක් ගන්න එකතු කරනවා.
එහෙම එකතු කරලා ඒක එකතු කරද්දී ඔන්න odd parity හරි even parity හරි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඊට පස්සේ ඒක ඊළඟ නෝඩ් එකට යවනවා. ඊළඟ නෝඩ් එකේදී මොකද කරන්නේ? ඒ ලැබිච්ච එකේ bit 8 වෙන් කර ගන්නවා. bit 8 වෙන් කරගෙන ඒ 8ක් ඇතුලේ තියෙන බිටු යම් කිසි පරීක්ෂාවකට භාජනය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඔන්න ඔය කියන දේ දැනගන්න ඕනේ. අපි මෙතන ගමු අපි මේ send කියලා. මේ node එකෙන් node එකට සිදුවන සම්ප්‍රේෂණයක් ඊළඟට මෙතන sending node කියලා කියමු. හරිද? එතකොට send එක පැත්තේදී ඔන්න යවන්න තියෙන data එක මම මෙහෙම bits ආකාරයෙන් ලියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේකේ 7 7 කොටස් වෙන් කරගන්නවා. ඔන්න 1 2 3 4 5 6 7යි මෙන්න මේ 7 අරගෙන අපි ඒක විතරක් පල්ලෙහාට ගමු. ආයෙත් ඉතිරි ඒවාත් අතර මේ වගේ 1 2 3 4 5 6 7 මේක තමයි වුණ අපේ data එක යවන්න තියෙන දත්තය data to be send යවන්න තියෙන දත්තය ඒකේ bit 7ක් මෙලා වෙන් කරගන්නවා. තවත් හරිනම් 7ක් ඊට පස්සේ මේක අරගෙන මේකට අලුතෙන් බිට් එකක් එකතු කරනවා. දැන් මම මේ කොටස ගන්නම් 10111111 හරි. මම data එකක්. ඒකට ඇඩ් කරන අලුත් බිට් එකක්. මෙන්න මේකට තමයි අපි parity bit කියලා කියන්නේ. මේක ඇඩ් කරන්නේ මොකටද? අර දෝෂ හඳුනා ගැනීමේ අරමුණින්. ඉතින් මේ ඇඩ් කරන බිට් එක මේ වෙලාවේ අපි මේ odd parity mechanism එක කතා කරන නිසා ඔන්න මේකට පොඩක් ඒකේ අනිත් පැත්ත වගේ දෙයක් තමයි even parity උනොත් වෙන්නේ. ඒකට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද වෙන්නේ? දැන් මේ අලුතෙන් එකතු කරන parity bit එකත් එක්ක එකතු වෙන හැදෙන bit 8 ගත්තොත් එහෙම නිර්මාණය වෙන bit 8 ගත්තොත් එහෙම ඒ bit 8ම ඇතුලේ එක ඒවා ඔත්තේ ගණක් තියෙන්න ඕනේ. ඔත්තේ ගණක් පවතින විදිහට තමයි ඒ parity bit එක එකතු කරන්නේ. ඒ කියන්නේ දැනට ඔන්න තියෙනවා නම් එකේ ඔත්තේ ගණක් අපි අතරම මෙතෙන්ට එකක් දාන එකෙන් වෙන්නේ ඒක ඉරට්ටේ ගණක් වෙන එක. දැනට ඉරට්ටේ ගණක් තියෙනවා නම් ඒ කියන්නේ අපිට අලුතෙන් දාන bit එක එකක් තමයි දාන්න වෙන්නේ. එතකොට එකේව ගන්න ඔත්තේ බාටපත් වෙනවා. දැන් බලන්න 1 2 3 4 5 6යි. දැන් මේකේ තියෙන එකේව 6ක්. එහෙනම් මොකද වෙන්න ඕනේ? එහෙනම් වෙන්න ඕනේ දේ තමයි මෙතෙන්ට තව එකක් දාන එක. තව එකක් දාන එක. ඔන්න odd parity ක්‍රමයට එකතු කරන bit එක. මේ odd parity ක්‍රමය අපි අනුගමනය කරන්නේ. හරිද? දැන් ඊළඟට මම මේක චුටි වෙනසක් කරනවා මෙතන මේ මෙන්න මේ දෙවෙනි bit 7 ගත්තොත් එහෙම. මේ දෙවෙනි bit 7 ගත්තොත් ඒකටත් අපි ඔය වගේම දැම්මොත්. ඒකෙත් බලන්න data එකේ තිබ්බ මෙන්න මේ පාර්ට් එක 0.1 1 1 1 ඊට පස්සේ 1 2 3 4 5 6යි sorry මේක අපි තිබ්බේ එහෙමම තියමු හරිද මේක තිබ්බේ 7ක් වෙන්නේ මෙන්න මෙතෙන්ට හරිද 1 2 3 4 5 6යි 7යි හරි එතන එතෙන් එනකොට 7ක් තියෙනවා ඔන්න බලන්න එතන 1 2 3 4 5 6 මෙතන එකව 5ක් ඔහොම එකක් තමයි තිබ්බේ හරිද දෙවෙනි bit 7 දැන් මේකට අලුතෙන් එකතු කරන odd parity bit එක දැන් එකම data එක ඇතුලේ odd parity even parity දෙකම අනුගමනය කරන්නේ හරිද අපි මේක even parity එකක් වෙන විදිහට මට පෙන්වන්න තිබ්බා එතකොට ඊට පස්සේ note එකේදී confuse කරගනි මොකද එක කැලලකට odd parity විදිහට තවත් කැලලකට even parity එහෙම එකතු කරන්න පුළුවන්ද කියලා එහෙම බෑ
අපි යවන ක්‍රමේදී එක අවස්ථාවකදී එක මෙකැනිසම් එකයි කෝඩ් පැරටි නැත්නම් ඉවෙන්ට් පැරටි. එතකොට දැන් මොකද වෙන්නේ මෙතෙන්ට එකතු කරන බිට් එක මොකද්ද? අපි ඔඩ් පැරිටි මෙකැනිසම් එක යූස් කරන හින්දා මේ බිට් 7ත් එක්ක ඊට පස්සේ මෙන්න මේ බිට් එක එකතු වුණාට පස්සේ එකතු වෙන බිට් 8 ඒ බිට් 8ම තුල එකේවා ඔත්තේ ගාණක් තියෙන්න ඕනේ. දැන් අපි බලනවා මේ වෙනකොට 1 2 3 4 5ක් තියෙනවා. අපි මෙතන තව එකක් දැම්මොත් එකේව 6ක් වෙනවා. ඒතකොට ඒක ඉරට්ටේ ගාණක්. ඒ නිසා මෙතන දාන්නේ බිඳුවක්. ඉතින් ඔන්න වගේ ක්‍රමයකට අපි දත්තය හදලා රිසීවර්ට යවනවා. හරිද? ඒ සෑම බිට් 7ක්ම ඒ වගේ කරනවා. මෙතනින් ඉතුරු වෙන බිට්ස් තිබ්බොත් එහෙම ඒවටත් ඒ විදිහට කරන්න ඕනේ. හරිද? ඉතින් මෙහෙම කරලා දැන් මේක ඊළඟට යන්නේ ඉතින් මාධ්‍යයක් ඔස්සේ වැඩි දුරක් නෙමෙයි සමහර විට. නැත්තම් පොඩි ජාලගත සම්ප්‍රේෂණයක් වෙනවා. දැන් මෙන්න මෙතනදී තමයි මේ මීඩියම් ලෙවල් කමියුනිකේෂන් එකේදී තමයි මේක වෙනස් වෙන්න ඉඩ කඩක් ගොඩක් දුරට තියෙන්නේ. පාංගයක් තුල කියන එක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා කියන එක හරි අඩුයි. මේ මීඩියම් ලෙවල් කමියුනිකේෂන් එකේදී මේකට එක එක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් නොයිස් එක කොනත්තා තව ගත්තොත් එහෙම ඩිස්ටෝෂන් ඩිලේ ඩිස්ටෝෂන් එහෙම ඇති වෙන්න පුළුවන්. මේ මාධ්‍ය තුළ තියෙන යම් යම් අඩුපාඩු නිසා. හරිද? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයකින් අර යවන data එකේ යම් යම් වෙනස් වීම වෙන්න පුළුවන්. ഘോഷාව, ඒ වගේම පමාව මේ පමාව නිසා ඇති වෙන විකෘති වීම හරිද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්.